අපිට ආදරේ ලැබෙන්නේ නැත්නම් මොනා කරන්නද නේද? පුංචි කාලෙම අම්මගේ තාත්තගේ ආදරේ හිමි නැති දරුවෝ කොච්චරක් මේ ලෝකයේද? Taman ආදරය කරන කෙනා ළඟින්ම ඉඳලත් ආදරේ නොකර නපුරුකම් කරන අය කොච්චරක් ඇද්ද? ඇත්තටම ආදරේ ඉස්සරහ ගොඩක් වෙලාවට අපි අසරණ වෙනවා. මේ ලෝකේ ජීවත් වෙන සතා සිව්පාවටත් ආදරය ඕනේ. හුස්ම ටික ගන්න. ලෝකේ ලස්සනම ආදරේ තියෙන්නේ අම්මා ළඟ. ඒක අපි හැමෝම විඳින දෙයක්. සමහර වෙලාවල් තියෙනවා ලෝකයක් Tamanට ආදරේ කියලා හිතන ගොඩක් අයට අන්තිමේදී තේරුම් යනවා හැමදේටම ඉන්නේ අම්මා විතරයි කියලා. අපේ ජීවිතේම බිඳුවටම වැටිලා ලෝකයක් ඉදිරියේ ප්‍රතික්ෂේප වුණත් කවදාවත් අම්මා අපිව ප්‍රතික්ෂේප කරලා නැහැ. නිකමට හිතන්න මෙහෙම ආසනාවකට අම්මගේ ආදරෙත් අපිට නැති වුණොත් අපි කොච්චර අසරණ වෙයිද? ඇත්තටම අපි ඒක හිතන්නවත් කැමති නෑනේ. අද කතාව එහෙම ආදරේ රැකවරණය වුණොම මේ හැම දෙයක්ම නැතිව තනි වෙන්න වුණු පුංචි පැටියෙක් ගැන. පංචිකුන්. පංචිකුන් කියන්නේ පුංචි වඳුරෙක්. මෙයාගේ නිවහන ජපානය. පංචිකුන්ට පොඩි කාලෙදිම අම්මගේ ආදරය අහිමි වෙනවා. හැබැයි එයාගේ වාසනාවට මිනිස්සුන්ගේ ආදරේ රැකවරණය එයාට ලැබෙනවා. කාලයත් එක්ක මෙයා ටිකින් ටික ලොකු වුණා. දැන් පංචිකුන් ටිකක් වයසින් වැඩි. ජීවිතේ වැඩි හරියක් මිනිස්සුත් එක්ක ගැවසුණු පංචිකුන්ට එයාට අයිති ලෝකෙට පුරුදු වෙන්න දැන් සිද්ධ වෙලා තියෙනවා. මොකද එයාත් ජීවිතේ ටිකින් ටික ඉස්සරහට යන්න ඕන හින්දා. එයා දැන් එයාගේ ලෝකෙට හුරු වෙන ගමන් තමයි ඉන්නේ. හැමෝගෙම ආදරේ පංචිකුන්ට ලැබෙනවා. හැබැයි හැමෝගෙම ආදරේ හතර අතින් ලැබුණත් අම්මා ළඟ තරම් මොනොහොමක් තව කොයින්දනේ. අර කතාවක් තියෙනවනේ මුළු ලෝකෙම රජ ඔටුනු ලැබුණත් අම්මා නැති ලෝකයක් කියන්නේ හරියට කාන්තාරයක් වගේ කියලා. මේ පුංචි පැටියත් අම්මගේ ආදරේ උණුහුම හැම වෙලේම හොයනවා. අම්මා වෙනුවට මේ ලෝකේ ආදේශක නැහැ. ඒක වැත්ත. හැබැයි මේ පුංචි වඳුරු පැටියට මේ ලැබුණ අපූර්ව තෑග්ග දැන් එයාගේ ලෝකෙම වෙලා. මේ පුංචි හිතට හිතනවා ඇති මේ ඉන්නේ එයාගේ අම්මා කියලා. ඒ හින්දා වෙන්නේ නැති මේ විදිහට උණුහුමට ගුලි වෙන්නේ. කවදාවත් කිව්වේ නැති වුණාට මං කලුවරට හරි බයයි අම්මේ. මං පෙන්නුවේ නැති වුණාට මං ඔයා ගැන හැම රැකම වද වෙනවා අම්මේ. ඇත්ත කියන්නේ ඔයා මේ හැමදේම දන්නව නේද අම්මේ? සීතල රැවල් වල මේ පුංචි හිත ඇතුලේ මේ විදිහට දෝංකාර දෙනවා ඇති. ඇත්තටම අම්මෙක් ළඟ නැති වේදනාව දුක මේ ලෝකේ කිසිම දරුවෙක්ට ඒ වගේම තමයි මේ වගේ පුංචි පැටියෙක්ට උනත් දැනෙන්න හොඳ නැහැ. ඉතින් අම්මෙක් ළඟ නැති වේදනාව දුක මේ ලෝකේ කිසිම දරුවෙක්ට දැනෙන්න හොඳ නැහැ. ඒක ඇත්තටම හිතට දරා ගන්න බැරි වේදනාවක්. මොකද මිනිස්සු වගේම සතා සිව්පාවත් අම්මා නැති ජීවිතයක් ගැන කවදාවත් හිතන්න කැමති නැහැ. මේ කතාව නරඹන අහන ඔබට පුංචි දෙයක් කියන්නම්. කවද්ද අන්තිමට අම්මට ආදරේ කිව්වේ? කිව්වේ නැත්නම් දැන්ම ගිහිල්ලා එහෙම නැත්නම් කෝල් එකක් දීලා අම්මට මං හරි ආදරේ අම්මේ කියලා කියන්න.